ආයුබෝවන් සුබ දවසක්. අපි අද ටිකක් වෙනස් විදිහේ වීඩියෝ එකක් තමයි ගේන්න හිතාගෙන ඉන්නේ. එතකොට අපි අද අපේ තේ වගාවට මුලින්ම යන්ත්‍ර ආදේශ කරන්න තමයි හිතාගෙන ඉන්නේ. එතකොට අපිටත් ලොකු ප්‍රශ්නයක් තියෙනවා ශ්‍රමිකයන්ගේ ශ්‍රමය ටිකක් මිල අධික වෙලා තියෙනවා සහ ඒ එන ශ්‍රමිකයෝ දළු හරියට කඩන්නේ නැති ප්‍රශ්නයක් අපිට තියෙනවා. ඒ නිසා අපි වගාවට තේ වගාවට යන්ත්‍ර ආදේශ කරන්න තමයි මේ සූදානම් කරගෙන තියෙන්නේ. එතකොට මේක මැෂින් භාවිතයටම මාසයකට කලින් ඉඳලා ඒ කියන්නේ අද ඉඳන් හරියටම මාසයකට විතර කලින් ඉඳන් අපි මේ වගාව අතින් කඩනකොට පුළුවන් තරම් මට්ටමකට එන විදියට පොඩි දළුත් එක්කම අහුලලා තමයි මේ හදාගෙන තියෙන්නේ. පේනවා ඇති. දැන් හොඳට දළු ඇදිලා තියෙනවා. පෝරත් අපි හොඳට දාලා තියෙනවා. අපි පළවෙනි වතාවට තමයි මේකට මැෂින් එකක් භාවිතා කරන්න යන්නේ. මමත් මැෂින් එකක් මීට කලින් භාවිතා කරලා නැහැ. මගේත් පළවෙනි අත්දැකීම. බලමු අපි කොහොම වෙයිද කියලා ඒක. දළු කඩන්න කලින් තත්ත්වය තමයි මේ තියෙන්නේ. දළුත් ඇදිලා තියෙනවා. ඒ වගේම පොඩි ගිරි ඒවත් තියෙනවා. අපි බලමු මැෂින් එක පාවිච්චි කරලා මේකේ තියෙන පොඩි දළු මෙන්න මේ වගේ චූටි දළු තියෙනවා. ඒවා පරිස්සම් කරගෙන මැෂින් එක පාවිච්චි කරන්න බලමු. සමහර කට්ටිය මැෂින් භාවිතයෙන් දළු කඩන එක ගැන හොඳ දේවල් කියලා තියුණා. සමහර අය වැඩක් නැහැ කියලා තියුණා. නමුත් කොහොම හරි අපිටත් ශ්‍රමිකයන්ගේ ගැටලුව නිසා යන්ත්‍ර භාවිතා කරන්න සිද්ධ වෙලා තියෙනවා. එතකොට අපි මෙන්න මේ විදියට තමයි මැෂින් එක තියෙන්නේ. මේ තමයි අතින් මේකෙන් තමයි දළු කඩන්නේ. මෙන්න මේ බ්ලේඩ් එක එහා මෙහා ගමන් කළා තමයි මේක දළු ටික කැපෙන්නේ. ඊට පස්සේ මෙන්න මේ වගේ වයර් එකක් තියෙනවා. මේ වයර් එක මෙන්න මේ බැටරියට සම්බන්ධ කරන්න තමයි තියෙන්නේ. මෙන්න මෙතනට සම්බන්ධ කරන්න තියෙන්නේ. අපි ඒකට සම්බන්ධ කරගමු. මෙන්න මෙහෙම සම්බන්ධ කරන්නයි තියෙන්නේ. හරි. ඊට පස්සේ මේක පිටේල්ල ගන්න තියෙනවා. මැෂින් එක පිටේල්ල ගන්නයි තියෙන්නේ ඊළඟට. ඒ වගේම තමයි මැෂින් එකත් එක්කම අපිට හම්බුණා මෙන්න මේ වගේ දළු ටික කඩනකොට දාගන්න මෙන්න මේ වගේ ගෝසුවකුත් හම්බ වුණා. දැන් මැෂින් එක සෙට් කරගෙන ඉවරයි. අපි බලමු. මැෂින් එක සෙට් කරගෙන තියෙන්නේ. මෙන්න මේ විදිහට තමයි මැෂින් එක වැඩ කරන්නේ. මෙන්න මෙතන පොඩි බටන් එකක් තියෙනවා. ඒ බටන් එක තව මේ ලොක් එකකුත් තියෙනවා. ඔන්න අපිට ඒක ලොක් කරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ විදිහට අතින් තද කරගෙන කඩන්නත් පුළුවන්. ඒකට ඕන වෙලාවක අපිට නවත්ත ගන්න පුළුවන්. මෙතන ලොක් එකකින් ඕන අපිට නවත්ත ගන්න පුළුවන්. එක දිගටම කපාගෙන යන්න. එහෙනම් අපි බලමු. ඔන්න මේ තත්ත්වය තමයි තියෙන්නේ. දළු කඩන්න කලින් මමත් මීට කලින් යන්ත්‍ර භාවිතා කරලා මැෂින් එකක් භාවිතා කරලා දළු ටික කඩලා නැහැ. පළවෙනි වතාව මේ පොඩි දළුත් තියෙනවා. බලමු අපි try එකක් දෙමු. කඩන්න. ඔන්න ඔය විදිහට තමයි තේ කෑල්ල නම් තියෙන්නේ. තේ ඉඩම තියෙන්නේ. අපි බලමු මැෂින් එක පාවිච්චි කරලා කොහොමද වැඩේ වෙන්නේ කියලා. එතකොට ඔන්න මම කොටසක් කඩලා පෙන්නනවා. ඔන්න දැනට ටිකක් කැඩුවා. එතකොට මේ කඩපු නැති ටිකේ ඔන්න මේ විදියට තියෙනවා. මම දැන් කඩාගත්ත ටික මෙන්න මේ විදියට තමයි තියෙන්නේ. මම හිතුවට වඩා මට පුළුවන් වුණා පොඩ්ඩක් අර තියෙන චූටි ගිරි ටිකක් දළු බේර ගන්න. ඊට පස්සේ මම හිතන්නේ තව තියෙන ගැටලුවක් තමයි මේ ටික අතින් අහුලන්න වෙයි. පල්ලෙහා තියෙන මෙන්න මේ වංගි දළු අපි ඒවට කියන තනි කොළ කියලා කියන මෙන්න මේවා කඩා ගන්න විදියක් තිබුණේ නැහැ පල්ලෙහා තියෙන නිසා. කොහොම හරි මම හිතුවට වඩා
සාර්ථකව මට ටිකක් කඩා ගන්න පුළුවන් වුණා. මට පුළුවන් වුණා මේ තියෙන ඊළඟ සතියට කඩන්න පුළුවන් දලු ටිකක් ආරක්ෂා කරගන්නත් කමන්නේ. ඉතින් මේක පළවෙනි වතාව නිසා අපි බලමු දැන් අර කඩපු දලු වල තත්ත්වය කොහොමද කියලා. කඩපු දලු ටික කොහොමයිද කියලා බලමු. මම මේක බෑග් එකකට දාන්න පෙන්නන්න. මේකේ පොඩි ගැටලුවක් තියෙනවා. ගැටලුව තමයි තාම අතට මැෂින් එක හුරු නැති නිසා මැෂින් එක අල්ලන අත නම් ගොඩක් රිදෙනවා. අපි මේ ටික හලලා බලමු. මොකද දළු වල දළු ටික හැලුවා නෑ. මෙන්න මේ විදියට තමයි දළු තියෙන්නේ. මෙන්න මේ වගේ කොලක් ටිකක් තියෙනවා. නැතුව නෙමෙයි. ගොඩක් නෑ. පොඩි ප්‍රමාණයක් මෙන්න මේ වගේ කොළ තියෙනවා. මම ටිකක් ඇදිලා මේ වගේ දළුත් තියෙනවා. මේවත් තියෙනවා. සමහර තැන් වලින් මේවත් කැපිලා තියෙනවා. කොහොම තමයි ඉතින්. කවලම් මැල්ලුමක් වගේ තමයි තියෙන්නේ. බලමු ඉතින් මේ මැෂින් එක දිගටම පාවිච්චි කරලා කොහොමද වෙනස කියලා. මම මෙන්න මේ කොටස නම් කඩාගත්ත පොඩි කොටසක්. මැෂින් එක අතට හුරු නැති නිසා ටිකක් බරයි. ඒ වගේම තමයි මේක නම් එච්චර සාර්ථක වැඩක් නෙමෙයි. මේක හම්බ වෙච්ච නිසා මේකට ගොඩක් හොඳයි. පොඩි වට්ටියක් වගේ එකක් තිබුණා නම් මේක ටිකක් අමාරුයි ගස් අතර අරගෙන යන්න. ඔය විදිය තමයි තියෙන්නේ. මම මේකේ දළු ටික කඩලා පොඩි වීඩියෝ කෑල්ලක් මේකේ අන්තිමට දාන්නම්. ඊට පස්සේ බලමු දවස් කීයකින් වගේ අපිට මේකේ දළු රවුම කඩා ගන්න පුළුවන් වෙයිද කියලා. මෙන්න මේ කොටසේ දළු ටික කඩලා ඉවරයි. කඩලා ඉවර වුණාට පස්සේ මෙන්න මේ වගේ තමයි පේන්න තියෙන්නේ. මේ කඩලා තියෙන්නේ මැෂින් එක භාවිතා කරලා පළවෙනි වතාවට. මමත් පළවෙනි වතාව තමයි මේ මැෂින් එකකින් දළු කඩපු. මම හිතමු ඉතින් ටිකක් සාර්ථකයි කියලා වැඩේ. මට පුළුවන් වුණා මෙන්න මේ වගේ ටිකක් ඉතුරු කරන්න. බලමු අපි තව දවස් කීයකින් අපිට මේකේ දළු කඩන්න පුළුවන් වේවිද කියලා. මැෂින් එක අතට තාම හුරු නෑ. මැෂින් එක අල්ලන්න දකුණු අත ගොඩක් රිදෙනවා. මැෂින් එකට හුරු නැති නිසායි. බලමු අපි ඊළඟ වතාවේ කපනකොට දළු ටික කඩනකොට කොයි වගේද කියලා. ඒ වගේම දවස් කීයක් වගේ යනකොට දළු ඇදේවිද කියලා බලමු. මේවට පෝර දාලා තියෙන්නේ. ඒ නිසා අපි බලමු කොච්චර කාලයක් විතර යාවිද කියලා. තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මෙන්න මේ වලවල් වල තියෙන මෙන්න මේ තනිකොළ. මේවා ඉතින් මැෂින් එකට අහු වෙන්නේ නැහැ. මේවා අතින්ම කඩන්න සිද්ධ වෙනවා. දළු ටික කඩලා ඉවර වෙලා අතින් අහුලන්න වෙනවා. මෙන්න මේ දළු ටික නම් මේ තනිකොළ ටික. ඒක මැෂින් එකට අහු වෙන්නේ නැහැ. ඒක ටිකක් අර ඇතුලේ වගේ තියෙන වලක් ඇතුලේ වගේ තියෙන නිසා තමයි මේ වගේ වෙන්නේ. අපි බලමු ඉතින් තව ඉස්සරහට කපාගෙන යනකොට දළු ටික කඩාගෙන යනකොට මේවා හදා ගන්න පුළුවන් වෙයි. ඊළඟ පාර කපනකොට නම් දළු ටික මට්ටමකට ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. සමහර ගස්වල නම් මම මට්ටමට වඩා උඩට තිබිච්ච ඒවා නම් දළු ටික කඩලා කපලා දැම්ම එහෙමම මට්ටම් වෙන්න. බලමු මේ වෙන දළු වෙදෙන් ටිකක් පහුවේ. හරි එහෙනම් අපි ඊළඟට දළු කඩන වීඩියෝ එකකින් පස්සේ හමු වෙමු. එහෙනම් අදට ගිහින් එන්න.